ආයිබෝවන් කියලා පිළිගන්නවා ග්‍රීන් ෆාම් ඇම්බලිවිටිය බලන ඔයාලව. ඉතින් ගොවි මහතුනේ හොට් ඩ්‍රැගන් වගාවේ මාස 3කට පසු වගාවට සිදුවෙච්ච දේ පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අපේ වීඩියෝ වලින් ඔයාලව දැනුවත් කරන්න යම්කිසි භෝගයක් වගා කරලා ඒ පිළිබඳව සම්පූර්ණ අපේ එක්ස්පීරියන්ස් එක ඔයාලා එක්ක බෙදා ගන්න එක. පළවෙනි භෝග විදියට හොට් ඩ්‍රැගන් F1 කියන කොච්චි ප්‍රභේදය තමයි තෝරාගත්තේ. අපි මේ වෙනකොට වගා මාධ්‍ය හදාගන්න විදිය, නිවැරදි ආකාරයට පැලසිට ගන්නා ආකාරය, නිවැරදි ආකාරයට පෝර දැමීම සඳහා කාලසටහනක් සදා ගන්න ආකාරය සහ මාස 2කට පසු පැලවලට කුමක්ද සිදු වුනේ යන්න පිළිබඳව වීඩියෝ පෙළක් අපි ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ බලලා නැත්නම් ඒ වීඩියෝත් බලන්න කියලා ආරාධනා කරන ගමන්ම අපි අද වීඩියෝ එකට යමු. හරි ගොවි මහතුනේ, ඉතින් මට පහුගිය දවස් ටිකේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් දාන්නත් බැරුණා. ඒකට සමා වෙන්න කියලා කියලා ගමම්ම මේ තියෙන්නේ මාස 2යි දවස් 10ක් විතර ගියාට පස්සේ මගේ පැල ටික තියෙන විදිය හරිම නිරෝගී විදියට තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරිනම් මේ වෙනකොට මේ පැල ටික පොඩ්ඩක් දුරස් කරලා පිළිවෙලකට තියන්න ඕනේ. නමුත් බැහැබර කාලගුණය නිසා ඒ ටික කරගන්න බැරි වුණා. දැන් නම් බැහැබර කාලගුණය පහව ගිහිල්ලා තියෙන නිසා මේ ටික හදාගන්න පුළුවන්. විශේෂයෙන් තව දෙයක් කියන්න ඕනේ, මම හදාගත්තු කාලසටහනම තමයි තවමත් භාවිතා කරන්නේ. ඒ විදියටම තමයි දාගෙන යන්නේ. මාරුවෙන් මාරුවට කෘමිනාශක සහ පොහොර දියර ටික දාගෙන යන්නේ. ඉතින් තා වෙනකන් කිසිම ගැටලුවක් ආවේ නැහැ මට. හරියට පොහොර ටික දාගන්නත් බැරුණා වෙහෙබර කාලගුණ නිසා. නමුත් කාම ගැටලුවක් නැහැ. වර්ධනයේ පොඩි අඩුවක් වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. කිසිම ලෙඩ රෝගයක් මේ වෙනකොට නැහැ. හරි ගොවි මහතුනේ, ඊළඟට මෙන්න මේ විදියට පැල ටික ඈත් කරලා තියාගන්න ඕනේ. පැල ටික ඈත් කරලා තියෙනකොට හොඳට මතක තියාගන්න මේ මන් තියලා තියෙන ස්පේස් එක හොඳටම මදි. ඒක අනිවාර්යයෙන්ම මීට වැඩි ඔයාලා තියාගන්න. මොකද මම තියලා තිබුණු ස්පේස් එක මට මදි වුණා පැල ලොකු වෙනකොට තෙල් ගහන්න යන්න, ඉඩි කඩා ගන්න යනකොට ඇතුළට. එතකොට මේ ස්පේස් එක මදි වෙනවා. පැල ලොකු වුණාට පස්සේ එහෙට මෙහෙට කරන්නත් බෑ, ඉති බිඳිනවා. ඒ වගේ ප්‍රශ්න නිසා බරයි ඊටත්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මීට වැඩි ස්පේස් එකක් තියලා ඔයාලා හදාගන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න ඕනේ. ඒක මට වෙච්ච මිස්ටේක් එකක්. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕනේ, මම මේක එලිම අහනේ හදනවා කියලා තමා ගත්තේ. නමුත් අපේ පැත්තේ තියෙන ඉරු රශ්මිය වැඩිමකම නිසා මට උඩින් සෙවන දැලක් දාන්න සිද්ධ වුණා වටේට. මොකද වටේටත් දැම්ම සෙවන දැලක් නෙවෙයි, වටේට නම් දැම්මේ නෝමල් කවරයක් කරේ. මොකද පූස සත්තු එහෙම ඇතුලේ යනකොට අනිවාර්යයෙන්ම ඉති බින්දෙනවා. ඒ වගේ ප්‍රශ්න වෙන නිසා වට කරා වටේට. ඒ වගේම උඩින් මම සෙවන දැලකුත් දැම්මා. ඒ කියන්නේ හරියටම මේ එකක් ගහලා නැහැ, නිකන් උඩින් සෙවන දැලක් දැම්මා. අවුව පොඩ්ඩක් අඩු වෙන්න. මොකද අපේ පැත්තේ සාමාන්‍යයෙන් ටිකක් අවුව වැඩි වුණා එකපාරටම වැස්ස වැහැලි වුණාට පස්සේ. ඉතින් ගොවි මහතුනේ, මේ තියෙන්නේ මාස 3කට ආසන්න කාලයක පැලවල තත්ත්වය. මාස 3ක් නැහැ, මාස 3ට සතියක් විතර අඩු වෙති. ඉතින් මේ වගේ තත්ත්වයක තමා තියෙන්නේ. මේකේ මම කෝටු හිටවල තියෙනවා. මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඇත්තටම. ඒකට සමා වෙන්න. කෝටු හිටව ගන්න එක නම් ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි. දෙපැත්තෙන් කෝටු දෙකක් තියලා ගහ තද වෙන්න බඳින්න නැතුව බුරුලට බඳින්න ඕනේ. ගහට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. ඉතින් එහෙම තියලා බැඳලා මේ රඳවා ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවා. උඩින් නූලක් දාලා ගැට ගහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ගැන නම් මට වීඩියෝ එකක් කරන්න බැරුණා. ඒකට සමා වෙන්න. ඉතින් මේ විදිහට තමා මාස 3කට කිට්ටු වෙන පැල තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ පැල ටිකේ කොඩවීමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ පළවෙනි ලෙඩේ විදියට මම දැක්කේ මේක. කොළ සෑහෙන්න දුරට කොඩ වීගෙන ගියා එකපාරටම. ඉතින් ඊට පස්සේ ඒකට වෙනද කරපු බෙහෙත් වට්ටෝරුව පොඩ්ඩකට නවත්තලා කෘමිනාශක විතරක් දවස් 2කින් 2කට ගහන්න සිද්ධ වුණා මේක පාලනය කරගන්න. ඉමොඩ ප්‍රොෆිට් එකයි, ඇබමැක්ටින් එකයි, ට්‍රාන්ස්ෆෝමර් එකයි මේ බෙහෙත් වර්ග 3 මාරුවෙන් මාරුවට ගැහුවා සතිය එකහමාරක් විතර. ඊට පස්සේ අර කොඩ වෙච්ච ගතිය අඩු වීගෙන යනවා තේරුණා. ඊට පස්සේ නෝමල් විදියට පොර
ෂෙඩුවල් එක ආපහු දාන්න පටන් ගත්තා. හැබැයි පෝර ෂෙඩුවල් එක දානකොට පෝර ප්‍රමාණය චුට්ටක් වැඩි කරලා තමයි දැම්මේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 20ක් දානවා නම් ග්‍රෑම් 25ක් කරලා දැම්මා. මොකද අර අපි දවස් සතියක් එකමාරක් දාපු නැති එකටයි පොඩ්ඩක් වර්ධනය අඩුකමටයි ඔක්කොටම හරියන විදියට පොඩ්ඩක් ග්‍රෑම් 5ක් වැඩි කරලා ඊට පස්සේ දැම්ම පෝර ටික. නැවතත් පරණ කාලසටහන විදියටම දාගෙන ගියා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මගේ වගාව මාස 3ක් වගේ කාලයක් ඉවර වෙනකොට මට සිද්ධ වුණු දේවල් ටික මම ඔයාලට එක්ස්ප්ලেইন කරේ. ඉතින් බෙහෙත් ටික නැවතත් පරණ විදියටම දාගෙන ගියාට පස්සේ ප්‍රශ්නයක් නැතුව තිබ්බා. ඉතින් ඊළඟට ඔයාලට වීඩියෝ එකක් ගේන්න තියෙන්නේ දැන් මලක් දෙකක් ඒගෙන එනකොට අපේ පොහොර දාන ෂෙඩියුල් එක වෙනස් කරනවා. ඒකට අදාළ ෂෙඩියුල් එකක් තමයි ඊළඟට හදාගන්න ඕනේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒකට ෂෙඩියුල් එකක් හදාගෙන ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයාලගේ වගාව දිනෙන් දිනම දවසෙන් දවසම ඩට් රෝගයක් නැතුව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඉතින් කුමක් හෝ වරදක් සිදු වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් දාන්න. ඒක මටත් ඊළඟ වීඩියෝ එකට වැදගත් වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා.